යන්නම යනවා මට ඉන්න කියන්න බැහැනේ තින් ඔබ යන්නම යනවා මට ඉන්න කියන්න බැහැනේ තින් යලි එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගේ හිත තහනම් ඉන්කමක් දියුණු සිත්නාසේ එයමක් ආදමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම්පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ උරතුලින් දැවටිලා මගේ ළඟ තුන් සතුටේ පමණද මට පවසන් උරතුලින් දැවටිලා මගේ ළඟ තුන් සතුටේ පමණද මට පවසන් සඳ එළිය පොළොවටයි හිමි වූයේ සඳ අහසේ පැඳුනාට රත්තරන් හිම්කමක් දියුණු සිත්නාසේ එයමක් ආදමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම්පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ සර් ඊටේ මේ අපේ ඉතිචාරය අමුතු දැනක් තියෙනවා. දැන් යනවනේ නුඹ යනවා නම් ඉතින් එපා කියන්නත් බෑ වගේ කමක් නෑ යන්න වගේ කුත් තියෙනවා. ඊට පස්සේ කොටසක් එනවා. හැබැයි යලි එන්නම හිතුවේ නම් ආයෙ එන්නත් එපා හිත තහනම්. බොරු ආඩම්බර ගන්න. පොඩි බොරු ආඩම්බරයක් විතර තියෙනවා. ඒ කියන්නේ ගියොත් ආයෙ එන්න එපා කිව්වට ඊළඟට කියනවා මේ ආවත් ඉතින් මං බාර ගන්නම් කියලා. එනේ පොඩි බොරු එකක් දාලා ඊට පස්සේ ඇත්ත කතාවට එනවා. එහෙම තමයි හැංගීම. හැංගීම් වල ස්වභාවය ඒක තමයි. මේ මොහොත තුල වෙනස් වෙනවා. කලාව හිඳෙනවා ආයෙමත් පිරෙනවා. මගේ හිත රිදෙනවා. ආයෙමත් තෙරෙනවා. ඒ වගේ තමයි. හරි අපි ඊළඟට තියෙන ගීතයක රූපපදයක් එනවා. මනෝක පරණ කවියක් තියෙනවා. මේක 70 දශකයේ මේ කවිය ලියලා තියෙන්නේ පරාක්‍රම කොඩිතුව කුමාරයා. මගේ මතකයේ කොයිතරම් දන්නේ අපි වයසෙන් දැන් ඔයාලා වගේ නෙමෙයි. මේ කුරුල්ලු අඹලා 750 කුලිය ගන්න. දවස පුරා වෙලේ රකින්න පොඩි මල්ලි. උඹේ කකුල් රිදෙනවා නම් වෙල අතර ගල් රැන්දේ වාඩි වෙයක්. ගල එතකොට පුටුවක් වෙයි. ලිප් දායේ ඉර ඇවිලි. දන විට පොඩි මූණ උඹේ තොටු මුණ ළඟ ඇලට බසි. සීතල රැලි අත්සේ නුඹ වට කර තුරුළු වෙවි. ගඟ පහළට ගලා යාවි. දිය සුලි ඔඩුක්කුයි නැලවි ඉඳ කිමිදී ඉඳ උඩට වරින්. මලේ අඳුරේ එත්ති හෙල් මැලි හෙවනැලි නලියන ගුරු පාරෙන් ගෙදර වරින්. ලාදලු චාමර සෙලවි නුඹට පවන් සලයි මලි. අතුවග හොටවල් සෙලවි නුඹට ගීත ඇසී මලි. කඩුල්ල ළඟ ඔබ එන විට
කිකිලි හඬ නගා කිව්වේ නැට්ටක් නැති ගෙඩියක් අද නුඹේ නමට දාපු වගේද හඳ එළියේ රැලි විසිරෙන චීත්තයට ගුලි වෙන වෙලේ ලඩු මැස්සී අන්න බලන් උඹේ තනිවට ආසෙත් මල් පොළොවෙත් මල් ගින්දර පාටින් බබලන මලේ නින්දට පෙර මොහොතක් මේ ගැන හිතපන් මේ සියල්ල උඹට ලැබුණේ ලොවෙන් නේද මොනවද මල්ලිය දෙන්නේ උඹෙන් ලොවට එක පාරට ටකේ ගහන්න එපා මලේ කුරුල්ලන්ට ඉඩක් තියන් එක කරලක් අරන් යන්න අපි රෙදි වේලුවට ඉරෙන් ලයිට් බිලක් එන්නේ නෑ අපිට හුලඟ හැමුවට ඉදිරිවල වන්ලේ බුත් කියන්නේ වැවකින් නෑවට වෝටර් බෝඩ් එකකින් බිල් ඉවන්නේ නෑ අපි ගලක් උඩ ඉඳගත්තට කුලියක් වැටෙන්නේ නෑ එතකොට අපිට සබා ධර්මයේ අප්‍රමාණ දේවල් දීලා තියෙනවා අපි මොනවද මැරෙන්න කලින් මේ දේවල් දුන්න ලෝකෙට දෙන්නේ අපි මොනවද මේ ලෝකෙ විදලා තියෙන්නේ මගේ දුවේ නුඹ අවදින්නම් මේ රේ මිහිරිම වෙලාවයි දුරෑන එළියට આવුතින් මේ මිහිරි දේවල් නුඹටමයි මේ කියන්නේ ගෙදර දොරයි කරන්නේ නෙමෙයි ඔබ කොටු වෙලා ඉන්නවා යම් තැනකදී බලන්න මගේ ළමයෝ මේ ලෝකේ තියෙන ලස්සන මේ රාත්‍රියේ විවෘතයි සභා ධර්මයේ සේපාලිකා මල් බිමට බෙහෙලා ඇවිදින්න යන වෙලාවයි ඒගොල්ලන්ගේ වෙලාව නිල් තාරුකා දිව බලාගෙන වැවුදියට පෙම්බැඳි වෙලාවයි රතසිමත් මේ කියන්නේ මේ පොළොව කුතරම් සුන්දරද මගේ දූ තනියම හිනාවේ අන්න කොඩිතුවක්ක මහත්තයා කවියේ ඉතුරු කෑලි ළඟට තියෙන ඝන කරුවලට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ඇති අපි කරුවලට ආදරේ නම් ඉර අයින් වෙන්න ඕනේ හඳ අයින් වෙන්න ඕනේ තරුව අයින් වෙන්න ඕනේ එතකොට කරුවල අපිට ඉතුරුයි ලොව දුන්නු දේවල් අද අපට හෙට ලොවට පෙරලා තියෙති ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලෝමවට ආදරේ මම මේ කතාවක් කිව්වේ ඒ ගීතයක් වුණාම කොච්චර ලස්සන වේද දමිකේ දැන් ඔය රත්නශ්‍රී විජේසිංහයන් කියපු කතාවම වෙනස් අයුරකින් යතිවරයන් වහන්සේ නමක් කියනවා කාව්‍ය ශේඛරය තුල රාහුල් හාමුදුරුවෝ කියනවා තාත්තා කෙනෙක් දුවට දෙන උපදෙස් දුවේ ඔබ ස්වාමි පුරුෂයා ගාවට යද්දී ලස්සන අබරණින් සැරසිලා කසීසලු සිනිදුසලු ඇඳගෙන ශ්‍රියාකාන්තාවක්සේ ඔබේ සැමියා ඉස්සරහට යන්න තාත්තා කෙනෙක් දුවෙන්ට දෙන උපදෙස් යතිවරයෙක්ගේ මනසින් එවැනි බොහෝ සංස්කෘතීන් තුල අපේ සංස්කෘතිය තුල අපිට හොයාගන්න පුළුවන් සාහිත්‍ය උදාහරණ තියෙනවා. ඒ අතරින් රත්නශ්‍රී විජේසිංහයන් කියන්නේ මේ මොහොත තුල කිරුළු දරන අපේ කවියා. ධම්මික මට පොඩි ඉඩක් දෙන්න මේ ගීත ගැන කියන්නේ කතා කරා වැඩිද දන්නේ මේ ගීතේ ගායනා කරන හැම වේදිකාවකම මට මගේ තුන්වෙනි පන්තියේ මට උගන්වපු මගේ ගුරුතුමිය මතක් කරනවා මම මේක හැම වේදිකාවකම කියන කතාව. ඈ නමින් වයලට් ඈ තමයි මගේ ජීවිතයේ මේ මට ගීත ගායනා කරන්න පුළුවන් කියලා හරියටම කියලා දුන්නු හරියටම අල්ලගත්ත කෙනා. මම විශ්වාස කරන දෙයක් තමයි දෙමව්පියන්ගෙන් ගිලින සමහර දේවල් සමහර හැකියාවන් හරියටම අල්ලගන්නේ ගුරුවරුන් කියන එක. ඈ මට කියා දුන්න ඔබ දැන් කියපු කවියම ඒ අර්ථයේ මේ අදහසම තියෙන කවියක් ඈමට කියලා දෙනවා. තුන්වෙනි පන්තියේ කවි පන්තියේ නම රාත්‍රිය සමන් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනිය වගේ යහසන්න බලමු කොච්චර ලස්සනද රැට. ත්‍රිවිද්‍යාතික එස්මයිනි හඳහාමි අපදිහාව එබී බලයි පාහිනාව සීල් සුලන් රැල් විදින්න දොරට යන්න හොඳ වෙලාව මගේ හුරතල්ලක්කාගේ මාලී මුතු ඇට වාගේ මේ වැටෙන්නේ පිණි බින්දුයි
හදන එකක් ඒ වගේ. මේ ගීතයත් මම හිතන්නේ ඒකේ ඡායාව මේ ගීතේ තියෙන මේකේ තියෙන්නේ මේ දුවකට කියනවා රාත්‍රියේ ඇහැරලා ඉන්නවනම් ඇවිල්ලා බලන්න දොර අරගෙන මොනතරම් චමත්කාර ජනකවද මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සියලුම දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ දුවේ ඔබ වෙනුවෙන්. ඔබට වගකීමක් තියෙනවා. මේ තරම් දේවල් ලෝකෙ ඔබට දුන්නා නම් ඔබට වගකීමක් තියෙනවා. පෙරලා දෙගුණයක් කරලා ලෝකෙට හොඳ දේවල් දෙන්න කියන එක. සමහර දුවරු මේ කියන එක හරියට අල්ලගෙන ඉරහඳ පරදන මහා කල්පනාමවන දුවරුන් බවට පත් වෙනවා. තවත් සමහර දුවරු ජීවිතේ හැලහැප්පීම් මැද අතරමං වෙනවා. හැබැයි මම වගේ තාත්තා කෙනෙකුට, ධම්මික වගේ තාත්තා කෙනෙකුට, අනුරංග වගේ තාත්තා කෙනෙකුට මේ හැම තාත්තා කෙනෙකුටම මේ ජීවිතේ අතරමං වෙච්ච දුවක්ම තමයි අර ඉරහඳ පරදන මහා කල්පනාමවපු දුවක් තමයි දරු සෙනෙහස. එහෙම තමයි. අද ගීතයට යොමු වෙමු. රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු තනු නිර්මාණය කරපු හදවතට දැනෙන සුන්දරම ගීතයක්. ඔබේ ගෞරවාන්විත පොල්සන්නාදී කරුණාරත්න දියුණුවේශ්වර.
වෙලාවක්